අවුරුදු 20ක් වෙලත් මගේ සම මේ තරම් ලස්සනට ක්ලියර්ලි තියාගන්න මම යූස් කරන රහස් මොනවද කියලා අද මම ඔයාලට කියන්නම්. Hi හැමෝටම welcome back to my YouTube channel. අද මම අරන් ආවේ මගේ honestම skin care routine එක ඔයාලත් එක්ක share කරගන්න. එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් මම යූස් කරන skin care products ටික. ඔන්න මම මගේ routine එකේ මුලින්ම ඔයාලත් එක්ක share කරගන්නේ Spa Ceylon එකේ virgin coconut oil body cream set එක. මේ body cream එක ඇත්තටම හොඳයි. මම රෑට තමයි යූස් කරන්නේ. හැබැයි මම නිතරම යූස් කරන්නේ නැහැ. හැබැයි හොඳ රිසල්ට් එකක් තියෙනවා. යූස් කරාට පස්සේ මම උදේට නැගිටලා බලද්දී ඇත්තටම රන්වන් පාටක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මට ඔයාලට මේක අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ පොල් සුවඳ හොඳට තියෙනවා. ඉතින් ඒ සුවඳට කැමති කෙනෙක් වෙන්නත් ඕනේ නැත්නම් ඔයාලට ඒක අර ඒ සුවඳ හරියන්නේ නැති වුණාම ඒක හරියන්නේ නැහැ. නමුත් මමත් එච්චර කැමති නැහැ. නමුත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් බොඩි ක්‍රීම් එකක් තමයි මේක. ඒ වගේම තමයි මේ Spa Ceylon එකේ ආයුර්වේද white jasmine night body lotion එක. ඒකත් ඇත්තටම හොඳයි. ඒක රැට පාවිච්චි කරන්න තියෙන එකක්. ඒක ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි මේ දම්පාඩ බෝතලයක් තියෙන ඒකත් sleep intense එකක්. soothing body elixir කියලා තමයි ඒක තියෙන්නේ. ඒක ඇත්තටම ඒකත් හරිම හොඳයි. හොඳ සුවඳක් තියෙනවා. හරිම රීෆ්‍රෙෂින් ගතියක් දැනෙනවා. ඒ වගේම තමයි Spa Ceylon ආයුර්වේද එකේම මෙන්න මේක ඒක ගත්තොත් ඒකත් sleep intense dream balm එකක්. ඒක ඔය නල්ල දෙපැත්තේ ගාලා නිදාගත්තම හොඳ සුවපහසු නිින්දක් ඇත්තටම ලැබෙනවා. මේකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ Dr. Russell එකේ black feel off marks එක. ඒක ඇත්තටම හොඳයි. ඒකට කලින් මම යූස් කරේ ලාපෙෂ් එක. ඔය Dr. Russell එකේ එකත් මට gift එකක් විදියට ලැබිච්ච එකක්. ඒකත් ඇත්තටම හොඳයි. ඒකේ price නම් මම දන්නේ නැහැ. මම අද පෙන්නන ගොඩක් ඒවල price දන්නේ නැහැ. මම දන්නේ ඔය විතරක් ඔයාලත් එක්ක share කරගන්නම්. මෙන්න මේ ලාපෙෂ් එකත් ඇත්තටම හොඳයි. ඒ දෙකේම හොඳ මොකක්ද කියලා අහුවොත් මම ඔයාලට කියනවා Dr. Russell එකේ ඒක මම රෙකමන්ඩ් කරනවා ඔයාලට. හැබැයි ලාප්‍රෙෂ් එකත් හොඳයි. දෙකම මම යූස් කරනවා මික්ස් එකේ. ඉතින් මේ තමයි මම යූස් කරන ස්කින් ටෝන එක Nature Secret ලාගේ. මේක ඇත්තටම හොඳයි. මේක කියුකම්බර්. එතකොට ඒ වගේම කියන්න ඕනේ මේක මගේ මූණේ තෙතමනය නිතරම තියෙන එකක්. අර සමහර ඒවල වගේ වේලිලා වගේ තියෙන්නේ නැහැ. ඉතින් මේක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා බලනවා ඇති මට මේ ටෝන බෝතල් දෙකක් මොකද කියලා මම කෙටියෙන්ම කියන්නම්. එක ටෝන බෝත් එකක ස්ප්‍රේ එක තියෙනවා. ස්ප්‍රේ කරන්න පුළුවන්. අනිත් එකේ නැහැ. ඒක නිසා තමයි මම ලේසි නිසා තමයි ඒක ගත්තේ. ඒ වගේම තමයි රුපියල් 340ක් වගේ තමයි උනේ. දැන් නම් කීයද දන්නේ නැහැ. මම දැන් මාස 6කටත් වැඩි අරගෙන. ඔයාලත් යූස් කරනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තමයි මම යූස් කරන සන්ස්ක්‍රීන් එක. හැබැයි ඉතින් මම අවශ්‍ය වෙලාවට විතරයි යූස් කරන්නේ. ඒ වගේම තමයි අපි මොන තරම් ස්කින් කෙයා කරත් සන්ස්ක්‍රීන් එකක් ගානේ නැත්තම් ඇත්තටම වැඩක් නෑ ළමයි. මම මේ ඩියානා සන්ස්ක්‍රීන් එක ඇත්තටම යූස් කරන්නේ ඒක මගේ ස්කින් එකට හරිම සැහැල්ලු නිසා. සමහර සන්ස්ක්‍රීන් වල අර වයිට් කාස්ට් එකක් එනවනේ ඇලෙන ගතිය. හැබැයි මේක එහෙම නැහැ. ඉක්මනට හැමට උරා ගන්නවා. ඒ වගේම මූණට ලස්සන ග්ලෝ එකක් දෙනවා. සහ මේක මාරම සුවඳයි. අවුවෙන් බේරෙන්න බජට් එකට ගන්න පුළුවන් සුපිරිම එකක් තමයි මේක. මේක කමාරි 1000 ගාණක් වගේ තමයි උනේ. ඒ වගේම තමයි මේ UV 40 කියලා තියෙන්නේ 14. අන්න ඒක ඔයාලා අනිවාර්යෙන්ම බලන්න. ඔයාලා සන්ස්ක්‍රීන් එකක් ගත්තී UV 50ට වැඩි එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. අපේ ස්කින් එක වගේම අපේ තොල් දෙකත් ලස්සනට තියාගන්න ඕනේනේ. මම මගේ තොල් වේලෙන්නේ නැති වෙන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ රෝස පාට ලිප් බාම් එක. අර අනිත් එක ඔරේන්ජ් මට ඒක හරියන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. ඒකත් හැබැයි ගොඩක් හොඳයි කියලා කියනවා. නමුත් මම අර ඔරේන්ජ් ස්මෙල් එකට මම ආස නැහැ. මේක යූස් කරද්දි අපේ තොල් කළු වෙන්නේ නැතුව natural pink glow එකක් දෙනවා. මේක මම නිතරම යූස් කරන්නේ නැති වුණාට මම හිතලා සමහර දවස් වලට මතක් වුණාම ගා ගන්නවා. ඉතින් ඇත්තටම හොඳයි ඔයාලා නිතරම ගානව නම්. මගේ හැබැයි ඉතින් තොල් කළු වෙන එහෙම ගතියක් නැහැ. හැබැයි ඉතින් එහෙම ගතියක් ආවත් ඒක වැලක් වෙනවා. මෙන්න මේක යූස් කරන නිසා. ඉතින් ඔයාලත් මේක
යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඊළඟ එක තමයි මෙන්න මේ බොඩි ලෝෂන් එක. මම යූස් කරන බොඩි ලෝෂන් එක ගත්තොත් මේක ඇත්තටම හොඳ බොඩි ලෝෂන් එකක්. මේ බොඩි ලෝෂන් එකේ ලෙමන් එසන්ස් තියෙන නිසා අවුවට පිච්චුණු ගතිය එතකොට ලප කැලල් තියෙනවා නම් ඒවා ඇත්තටම අයින් වෙනවා මේ ක්‍රීම් එකෙන්. ඇත්තටම හොඳ ක්‍රීම් එකක්. මම මේක ඔයාලට highly recommend කරනවා. මේක සීරම් මිල්ක් එකක් නිසා ඉක්මනට අර ඇඟට උරා ගන්නවා. ඒ කියන්නේ අපේ ස්කින් එකට උරා ගන්නවා. ඒ වගේම මේකේ UV protection එකක් තියෙනවා. අපේ ඇඟ තවත් පැහැපත් වෙන්න හොඳ moisturize look එකක් ලබා ගන්න කැමති අයට මේක මම ඇත්තටම හොඳයි කියලා recommend කරනවා. ඔයාලට ඉතින් මේක ගැන හොයලා බලන්න පුළුවන්. මේකේ ගාන ඒ වගේම Google කරලා බලන්න පුළුවන් ඔයාලට. තවත් ගොඩක් අය මේක ගැන reviews දීලා තියෙනවනේ. ඒවත් බලලා ඉතින් ඔයාලා තෝරගන්න. මොකද මම මේක දැන් මාස 6කටත් වැඩි කාලයක් ඉඳන් යූස් කරනවා. දැන් නම් මේක තව ගණන් ගිහිල්ලා ඇති. මේකත් low budget එකක් නෙවෙයි. මේ තියෙන්නේ මගේ තවත් බොඩි ලෝෂන් 3ක්. මුලින්ම ගත්තොත් මේ වැස්ලින් එක ඇත්තටම හොඳයි. මේකේ ප්‍රයිස් මට දැන් මතක නැහැ. නමුත් මේකත් low budget එකක් නෙවෙයි. සාමාන්‍ය ප්‍රයිස් එකක් තියෙනවා 1500ත් 1700ත් අතර වගේ. ඒ වගේම කියන්න ඕනේ මගේ මෙන්න මේ velvet body lotion එක. ඒක ඇත්තටම හොඳ සුවඳක් හොයන කෙනෙක්ට නම් හරිම හොඳයි. මම දැකලා තියෙනවා ගොඩක් අය ඒක යූස් කරනවා. මම හිතන්නේ ඒකේ සුවඳට සහ ඒකෙන් හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඒක වරදක් නැහැ. ඉතින් ඒකත් ඔයාලට මට recommend කරන්න පුළුවන්. රුපියල් 400ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් බොඩි ලෝෂන් එකක් විදියට මම recommend කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ බේබි ක්‍රීම් එකත් මම යූස් කරනවා. ඒකෙත් හොඳ සුවඳක් තියෙනවා. අපේ හැමට අහිත කර දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මම ඒකත් පොඩි කලින්ම යූස් කරන දෙයක් තමයි බේබි ක්‍රීම්. ඔන්න ඔය ටික තමයි මගේ honestම ස්කින් කෙයාර් රූටින් එක සහ මගේ ඇත්තම රිවීව්ස්. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. Thank you so much for watching. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. bye. ආදරේ ඔයාලා හැමෝටම. මම තව ලස්සන වීඩියෝ එකක් කරන් එන්නම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න.